Welcome back to my YouTube channel. අද මගේ වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවා cosmic energy එක එහෙමත් නැත්නම් විශ්ව ශක්තිය ගැන මම දන්න දේවල් මේ ඉගෙනගෙන තියෙන දේවල් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා විශ්ව ශක්තිය ගැන. මොකද මට හිතෙන දෙයක් තමයි මේ විශ්ව ශක්තිය කියන එක ගැන ගොඩක් misconceptions තියෙනවා. සමහරක් අය මේක මාකට් කරනවා හරිම නෙගටිව් විදිහකට මිනිස්සුන්ට එක විදිහේ මිත්‍යා අදහස් තියෙනවා විශ්ව ශක්තිය ගැන. ඉතින් මම හිතුවා මොකක්ද විශ්ව ශක්තිය cosmic energy එක ගැන මම දරන මතය ඔයගොල්ලොත් එක්ක කතා කරගන්න. ඉතින් හැමදාම වගේ මගේ වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. යුනිවර්ස් එක කියලා කිව්වම ඒකට ජීවීන් සහ අජීවී ගොඩක් දේවල් ඇතුළත් වෙලා තමයි යුනිවර්ස් එක හැදිලා තියෙන්නේ. අපි කොහොමද හරියටම ඩෙෆිනිෂන් එකක් දෙන්නේ විශ්වය කියලා කියන්නේ මේ කොටසට විතරයි. මෙන්න මේ අපිට මොකක් හරි දෙයක් ඇදලා මොකක් හරි කළා මේ ටික තමයි විශ්වය කියලා කියන්නේ කියලා කියන්න බෑ. එතකොට මට මගේ ඔළුවෙන් හිතන්න පුළුවන් හැමදේම මේ යුනිවර්ස් එකේම තියෙන දේවල් තමයි. ඒ කියන්නේ මට මේකේ එක්සිස්ට් නොවන දෙයක් හිතන්නත් බෑ. කියන්නේ මගේ බ්‍රේන් එකේ ඒ විදිහට ෆන්ක්ෂන් වෙලා නැහැ. මට හිතන්න හරි මට ඇසියුම් කරන්න පුළුවන් මට ඉමේජින් කරන්න පුළුවන් උත් පවතින දෙයක් ගැන විතරයි. පවතින නැති දෙයක් මට හිතන්නත් බෑ නෝ. මට මනසින් හිතන්න පුළුවන් උපරිමය ඔක්කොම අයිති වෙන්නේ විශ්වයට තමයි. එතකොට ඔයාලා මේ වෙද්දී දන්නවා ඇති අපි හැම මොහොතකම දැන් කතා වෙන දෙයක් තමයි අපි ශක්තියක්, අපි එනර්ජි එකක්, අපිට ভাইබ්‍රේෂන් එකක් තියෙනවා, අපිට ෆ්‍රීකවෙන්සි එකක් තියෙනවා. ඉතින් මේ දේවල් ඒක නිසා මම ආයි කියන්න ඕනේ නැහැ. එතකොට මේ දේවල් කොහොමත් අපි දැන් දන්න දේවල් අපිට ශක්තියක් තියෙනවා. එතකොට මගේ තියෙන ශක්තියත් ඒ වගේම මගේ අපිට තියෙන මේ ශාකවල අජීවී ජීවි හැම දෙයකම යම් ශක්තියක් තියෙනවා. යම් ශක්තියක් ගැඹුරලා තියෙනවා. එතකොට මේ අපි ඇතුලේ තියෙන ශක්තියයි විශ්ව ශක්තියයි කියලා කියන්නේ දෙකක් නෙවෙයි. එතකොට සමහරක් විට මෙහෙමයි. ඒ එකම ශක්තිය හැබැයි අපි එක එක්කෙනාගේ vibration and frequency වෙනස් වෙන්න පුළුවන්. අපේ thoughts නැත්නම් අපේ emotions අපි ඒ වෙලාවේ ඉන්න mood එක basically අපි හිතන පතන දේවල් මම ගොඩක් يعني අපි ගොඩක් positive විදිහට ඉන්නවා නම් අපිට high vibration එකක් තියෙනවා. ගොඩක් නරක සිතුවිලි තියාගෙන අපි කේන්තියකින් හරි එහෙම ඉන්න කෙනෙක්ට තියෙන හරිම low vibration එකක්. හැබැයි අපි හැමෝටම තියෙන එකම ශක්තිය තමයි ඒක එක levels වෙන්න පුළුවන්. අපි හසුරවන ආකාරය අනුව සහ අපේ mindset එක අනුව ඒක විවිධ frequency vibration වලින් ඉන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම එකම ශක්තියක්. එතකොට විශ්ව ශක්තිය කියන අමුතු ශක්තියක් මොකක් හරි දෙයක් වාගේ ළඟ තියාගෙන හිටියා කියලා ඔයාලට ඒකෙන් විශ්ව ශක්තිය ලැබෙනවා කියන දේ මම ඇත්තටම මම දන්නේ එහෙම වෙන්නේ කොහොමද කියලා. මොකද අපි මිනිස්සු විදිහට අපි තුලත් විශ්ව ශක්තිය cosmic energy එක තමයි තියෙන්නේ. ඒකට ඔයා මොකක් හරි දෙයක් අජීවී ඒ දේත් අදාළව මොකක් හරි cosmic energy එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ දෙයින් ඔයාලට විශ්ව ශක්තිය ලැබෙනවා. ඔයාගේ දැන් ඔයාලට විශ්ව ශක්තිය නැහැ කියලා කෙනෙක් කියනවා නම් මම ඒ කියන මතයත් එක්ක ඒක පිළිගන්න අමාරුයි. භෞතික ශක්තිය ගැන අපි හැමෝම දන්නවා. ඒක හැමෝම විශ්වාසත් කරනවා. මොකද දවසක් දෙකක් නොකා හිටියොත් ඇඟට පණ නැහැ, ඇඟට ශක්තියක් නැහැ. සාමාන්‍ය විදිහට අපිට මෙටබොලිසම් එක අපේ හරියට වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක තමයි ආහාර ගන්න. අපි වතුරේ බොන්නේ. මොකද අපිට සාමාන්‍ය විදිහට අපේ ඇඟ මේන්ටේන් කරගෙන සාමාන්‍ය දිනදා ජීවිතේ වැඩ හරියට කරගන්න ඕන නිසා තමයි අපි මෙන්න මේ විදිහට ආහාර ගන්න. ඉතින් ඒකෙන් ලැබෙන ශක්තිය ගැන නම් හැමෝම බිලීව් කරනවා. හැබැයි මේ cosmic energy එක ගැන කතා කරද්දී හරි මේ spiritually අපි ශක්තියක් ගැන කතා කරද්දී කට්ටිය එච්චර බිලීව් කරන්නේ කැමති නැහැ. මම දන්නේ ඒකට රීසන් එක මොකක්ද කියලා. ඉතින් ඒ ශක්තියත් මේ කතා කරන ශක්තියත් දෙකක් නෙවෙයි. ඔක්කොම එක ශක්තියක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වලින් ලැබෙන්නේ මේ ඔයාට විශ්ව ශක්තිය. මොකද ඔයා ගන්න ආහාරය හරි ඔයාට ඒක ලැබෙන්නේ මේ අවටි මේ පෘථුවියෙන්ම නේද? පෘථුවියේ තියෙන්නේ විශ්වයෙන්ම තමයි. ඉතින් පෘථුවියේ තියෙන විශ්වය නම් පෘථුවියේ තියෙන ශක්තියත් විශ්වයේ ශක්තියම තමයි. සහ පෘථුවිය නම් අපි ජීවත් වෙන්න අපිට තියෙන්නේ ඒ විශ්ව ශක්තියම තමයි. අපි ආහාරයට ගන්න දෙයක් හෝ වේවා අපි එදිනදා ඇසෝසියේට් කරන ගනුදෙනු කරන හැමෝම ළඟම තියෙන්නේ ඒ විශ්ව ශක්තියම තමයි. ඉතින් එතකොට විශ්ව ශක්තිය කියලා අමුතු ශක්තියක් හරි නැත්නම් වෙන මැජික් එකක් හරි එහෙම දෙයක් නැහැ. ඉතින් ඒක තමයි එක්ස්ප්ලেইন කරන්න ඕන වෙච්ච එක දෙයක්. අපි ජීවත් වෙන මේ පෘථිවියේ එක ශක්ති වර්ධන ගුරුත්වාකර්ෂණ ශක්තිය, චුම්බක ශක්තිය, ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ්ස් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ දේවල්. මේ දේවල් එක්ක හැදලා තියෙන හරියම ලස්සන මූවීස් ටීවී සීරීස් තියෙනවා. මමත් හරිම ආසාවෙන් අතරම ගොඩාක් ඔබ්සෙස් වෙලා බලන සමහර සීරීස් එහෙම තියෙනවා මේ දේවල් ගැන. ඉතින් මම හරිම ඉන්ටරෙස්ටිං පැති. අද මගේ මේ
වීඩියෝ එකේ මම කියන්න try කරන දේ තමයි අපි මේ දේවල් වලට දෙන නම වැඩක් නෑ. අපි කියන්නේ ඒකට විශ්ව ශක්තිය කියලාද cosmic energy කියලාද නැත්නම් අපි නිකන් සාමාන්‍ය science වලදී අපි විද්‍යාත්මකව කියන නම් දෙනවා. මේ නම අදාළ නැහැ. හැබැයි මේ හැම දෙයකම අපි refer කරන්නේ එකම energy එකක් තමයි. ඉතින් මේ energies වල අර තියෙන මම කලින් කිව්වා වගේ එක රේන්ජර්ස් එක පරාසයන් එක සායේ දේවල් මනේ වැඩ කරන විදිහත් එක්ක energies වල තියෙන එක ගති ලක්ෂණ අනුව ඒවට එක නම් විද්‍යාත්මකව ලැබිලා දෙන්න පුළුවන් සහ අපිත් ඒවා එක ඇඩ්‍රස් කරන එක නම් තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම ඕවරෝල් ගත්තම විශ්වය තුල තියෙන දේවල් නිසා මේ හැම දෙයක්ම විශ්ව ශක්තියට අයිති වෙනවා. මේ හැම දෙයක්ම cosmic energies තමයි. ඉතින් ඒක තමයි මගේ වීඩියෝ එකේ ලොකු වීඩියෝ එකක් නැහැ. ඉතින් මට අද ඒක ගැන කතා කරන්න හිතුණා. මොකද මම සමහරක් දේවල් දැක්කා. ඉතින් මට හිතුණා මට පුළුවන් විදිහට ඒකට මගේ පර්ස්පෙක්ටිව්ස් මම හිතන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න විශ්ව ශක්තිය ගැන. ඉතින් හැම තිස්සෙම ඔයාලා මේ දේවල් වලට පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ට් ආයි නම් අර රැවටෙන්නේ නැතු රැවටෙනවා කියලා කියන්නේ එක්කෙනාට ඒක මත තියෙන්න පුළුවන්. හැබැයි ඔයා මොකක් හරි සල්ලි දීලා ගන්න යනවා නම් මොකක් හරි දෙයක් බයි කරන්න යද්දී ගොඩාක් අර මිනිස්සුන්ට මැනිපියුලේට් කරන්න පුළුවන් මේක මෙහෙම කියලා තියෙන්නේ නැතුව පොඩ්ඩක් මයින්ඩ්ෆුල් වෙන්න මේ මොකක්ද කියන්නේ මේව හරියට හොයලා බලලා ඔයා ඒ වගේ දෙයකට යොමු වෙනවා නම් යොමු වෙන්න. හැබැයි මෙහෙම දේවල් තියෙනවා විශ්ව ශක්තිය ඔයාට අර ක්‍රිස්ටල්ස් එහෙම අපි මෙඩිටේට් කරද්දී ළඟ තියා ගන්නවා. මොකද ක්‍රිස්ටල් එකකින් සමහර කාලවට එක බිලීව්ස් තියෙනවා. ක්‍රිස්ටල් එකකින් සමහර කාලවට ඔයාගේ නෙගටිව් එනර්ජි ඇබ්සෝබ් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඒකට මේ දෙයකින් ක්‍රිස්ටල් එකකින් ඔයාට විශ්ව ශක්තිය දෙනවා කියන එක නෙවෙයි. හැබැයි ඔයාගේ තියෙන එනර්ජි ඔයාගේ ভাইබ්‍රේෂනල් ලෙවල් සමහර කාලවට යම් තාක් දුරකට ඉම්පැක්ට් කරන්න පුළුවන් ක්‍රිස්ටල්. ඒ වගේ දේවල් වෙනම තියෙනවා. මම ඒවා ඊළඟ වීඩියෝස් වලින් කතා කරන්න. හැබැයි අර මොකක් හරි දෙයකින් ඔබ්ජෙක්ට් එකක් ඔයාගේ ළඟ තිබිලා ඒකෙන් ඔයාට විශ්ව ශක්තිය දෙනවා. නැත්නම් ඔයාට විශ්ව ශක්තිය කියලා එකක් නැහැ. නැත්නම් ඔයාලා ළඟ විශ්ව ශක්තිය කියලා එකක් නැහැ. ඒකට ඔයාලට මේ දෙයින් තමයි විශ්ව ශක්තිය ලබා ගන්න පුළුවන් කියන විදිහේ concepts ගැන මට අද නිකන් දැක්ක නිසා මට හිතුණා ඒක පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලා අන්තිම වෙලකම් බැලුවා නම් ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවාට. අද චූටි වීඩියෝ එකක් ලොකු දෙයක් කතා කරේ නෑ. ඉතින් thank you වීඩියෝ එක බැලුවාට. ඉතින් ඔයගොල්ලෝ ආසයි නම් වීඩියෝ එකේ මම කතා කරපු දෙයට like අයියෝ සද්ද බද්ද හරිම වැඩි වීඩියෝ එකක් කරන්න ගියාම. ඉතින් ඔය ටික තමයි කියන්න ඕනේ. ඉතින් වීඩියෝ එක ඔයාලා කැමති නම් enjoy කරා නම් like එකක් දාන්න, කැමති නම් subscribe කරන්න. ඒ ටික තමයි කියන්න ඕන උනේ.